chest fly එක කරද්දී ඔයාලා shoulder එකෙන් මෙහෙම අදින්න එපා. machine chest fly එක කරද්දී මුලින්ම මේ handle එක adjust කරද්දී ගොඩාක් පිටිපස්සට ගන්න එපා. මොකද එතකොට මේ weight එක ගද්දී ඔයාගේ shoulder එකට tension එක වැඩි වෙනවා. ඔයා weight එක දාලා ගද්දී. ඒ හින්දා ඔයා පුළුවන් තරම් beginner stage එකේ කෙනෙක් නම් ගොඩක් පිටිපස්සට යන්නේ නැතුව මේ ගාන ඉඳලා ගන්න පුළුවන් range එකකට මේ handle එක adjust කරගන්න ඕනේ. weight එක select කරද්දී manageable weight එකක් select කරන්න. ගොඩක් ලොකු weights වලට යන්න එපා. control කරන්න. මුලින්ම ඔයා form එක හොඳට practice කරන්න. සාමාන්‍ය moderate range එකේ weight එක select කරගන්න. right. ඔයා core එක හොඳට brace කරලා ඔයා seat එක පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා core එක brace කරලා chest එක up කරලා මේ විදිහට backward වුණා. ඊට පස්සේ ඔයාගේ shoulders මෙහෙම මේ විදිහට තියාගන්න. ගොඩාක් මෙහෙම උස්සන්න එපා shoulders. මේ ගොඩාක් elbow උඩට උස්සන්න එපා. elbows මේ විදිහට තියාගෙන chest එක හොඳට up කරලා right. ඔයා මෙතනට ගෙනා මෙතනදී chest එක හොඳට squeeze කරා. 2D bend එකක් තියාගන්න elbows වල. ඊට පස්සේ control කරලා 2 to 3 second පිටිපස්සට ගියා. හොඳට chest එක up කරා. again ආයේ squeeze කරා හොඳට. හොඳට chest එක squeeze කරන්න. slowly 2 to 3 second ගන්න. මේක chest එකට හොඳ exercise එකක්. මේකේ හොඳට form එක ඔයා practice කරන්න. ඊට පස්සේ ඔයා control කරලා movement එක ඉස්ලාම් light weight එකෙන් start කරලා ඊට පස්සේ පොඩ පොඩ ඔයා weight එක වැඩි කරගන්න.